ඔබ හිතනවාද මෝටර් රථ වලට ගුවන් යානයක් වගේ වේගයෙන් යන්න පුළුවන් කියලා? ඔව්, එහෙම මෝටර් රථ අද වෙද්දි ලෝකේ තියෙනවා. ඉතින් අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ලෝකේ වේගයෙන්ම ධාවනය කරන ඉතාමත් සුවිසල් මෝටර් රථ 8ක් ගැන. ඉතින් හැමෝම සීට් බෙල්ට් දාන්න ලෑස්ති ඉන්න. අපි යමු ගැටෝස් තුලින් අපේ වීඩියෝ එකට. අංක 8 මැක්ලැරන් ස්පීඩ් ටේල්. මෙම මැක්ලැරන් ස්පීඩ් ටේල් කියන මෝටර් රථය බ්‍රිතාන්‍යයේ මැක්ලැරන් සමාගම විසින් නිෂ්පාදනය කරපු හයිපර් කාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මේ කතා කරන ස්පීඩ් ටේල් කියන මෝටර් රථය ස්පීඩ් කාර් එකක් නෙමෙයි. එහෙම නැත්නම් රේසින් කාර් එකක් නෙමෙයි. මේ ස්පීඩ් සහ ලක්සරි කියන කාණ්ඩ දෙකටම අයත් විදිහට හදපු වාහනයක්. මේ මෝටර් රථයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි ඩ්‍රයිවිං සීට් එක මැද ස්ථානගත කරලා තියෙන එක. ඉතින් මේ පදවන කෙනාට ෆයිටර් ජෙට් එකක එක්ස්පීරියන්ස් එකක් තමයි දැනෙන්නේ. මේකේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ මෝටර් රථයේ පොඩි එක කාබන් ෆයිබර් මගින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා කාබන් ෆයිබර් කියන්නේ බර අඩු සැහැල්ලු ද්‍රව්‍යයක් කියලා. ඉතින් මෙන්න මේ බර අඩු ගතිය නිසා මේ වේගය තවත් වැඩි කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ කාර් එකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 403යි. අංක 7 රිමෙක් නෙවර. මෙන්න මේ රිමෙක් නෙවර කියන මෝටර් රථය ක්‍රොයේෂියාවෙන් ලෝකයට දාපු ඉලෙක්ට්‍රික් හයිපර් කාර් විප්ලවයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ පෙට්‍රල් එන්ජින් එක සමන්විත වෙන්නේ නැහැ. මෙහි තියෙන ඉලෙක්ට්‍රික් මෝටර්ස් 4ක්. ඉතින් ඉලෙක්ට්‍රික් කාර් ස්ලෝ කියන සංකල්පය මෑත කාලින ලෝකේ ගොඩාක් එක අදහස් මවපු කාරණයක් විදිහට තිබ්බා. ඉතින් සම්පූර්ණ ඒ කාරණේ බිඳ දාන්න මේ කාර් එක සමත් වෙලා තියෙනවා. ඉතින් හයිපර් කාර් ස්ලෝ කියන අදහස සම්පූර්ණයෙන් බිඳ දාන්න මෙම කාර් එකට හැකියාව ලැබිලා තියෙනවා. මෙහි නෙවෙර කියන නමෙන් එළි වෙන්නේ මෙඩේටියන් කුණාටු කියන අර්ථය. ඉතින් ඒ නමට ගැලපෙන වේගයකුත් මෙම වාහනේට තියෙනවා. හරි, මෙම කාර් එකේ වේගය ගැන කතා කරද්දී මේ පැයට කිලෝමීටර් 412ක උපරිම වේගයකින් සමන්විත වෙනවා. ඉතින් තප්පර 1.8කටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 100කටත් යන්න පුළුවන් එකම වාහනයක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. අංක 6 කෝනික්සෙක් අගේරා RS. මෙම කෝනික්සෙක් අගේරා RS කියන වාහනය ස්වීඩනයේ නිෂ්පාදිත වාහනයක්. ඉතින් ස්වීඩිෂ් ඉන්ජිනියර්ස්ලාගේ ඉතාමත් පරිපූර්ණ නිෂ්පාදනයක් විදිහට අපිට මෙන්න මේ වාහනය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙම් වාහනේ පබ්ලික් රෝඩ් එකක ලැබුව වාර්තාව අදටත් ඉතාමත් විස්මයජනක වාර්තාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙම් වාහනේ බොඩි එක කාබන් ෆයිබර් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙම කාබන් ෆයිබර් ඉතාමත් සැහැල්ලු ද්‍රව්‍යයක් නිසා මෙහි බර සෑහෙන අඩු කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මෙම කාර් එකේ වේගය ගැන කතා කරොත් එහෙම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 447ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ට්වින් ටර්බෝ V8 එන්ජින් එකකින් පවර්ෆුල් වෙන මෙම කාර් එක ලෝකේ ඉතාමත් විස්මයජනක වාහනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 5 SSC Toyota. මේ SSC Toyota කියන මෝටර් රථය ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරපු ස්පීඩ් ඩ්‍රීම් කාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක එයාක්‍රාෆ්ට් ඩිසයින් වලින් සෑහෙන ඉන්ස්පෙක්ෂන් එකක් ගෙනත් දෙනවා. ඉතින් එයාර් රෙසිස්ටන්ස් අඩු කරලා ස්පීඩ් එක මැක්සිමයිස් කරන්න මේ වාහනයට උත්සාහ කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වාහනයත් හයිපර් කාර් ගණයට තමයි ඉතින්. ඉතින් බොඩි එකේ ෂේප් එකෙන් පවා වින්ඩ්ෂීල්ඩ් එක අඩු කරන්න මේ කට්ටිය බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් වයිල් ෂීල්ඩ් එක අඩු කරන්න මේකේ පර්ෆෙක්ට් ඩිසයින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙම වාහනේ උපරිම වේගය පැයට කිලෝමීටර් 474ක් දක්වා සඳහන් වෙනවා. ඉතින් ට්වින් ටර්බෝ V8 එන්ජින් එකකින් සමන්විත වෙන මෙම කාර් එක ඉන්සර්ට් පවර් එකක් අන්තර්ගත වෙන වාහනයක්. ඉතින් මේක ඩ්‍රයිව් කරද්දී ජෙට් එක යනවා වගේ හැඟීමක් තමයි දැනෙනවා කියලා කියන්නේ. අංක 4 Bugatti Chiron Super Sport 300+. මේ Bugatti Chiron කියන මෝටර් රථය ප්‍රංශයේ එළි දක්වපු මෝටර් රථයක්. මේ මෝටර් රථය ප්‍රොඩක්ෂන් කාර් එකක් විදිහට මුලින් තිබ්බත් වර්තමානයේ වෙන විට ස්පීඩ් කාර් ගණයට අයත් වෙනවා. ඉතින් ලක්සරි ඉන්ටීරියර් එකක් තියෙන මේ වාහනය කම්බයින් කරපු මාස්ටර් පීස් එක නැත්නම් සුපිරි නිර්මාණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මෝටර් රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 490ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ලක්සරි වුණත් මේ වාහනේ ස්පීඩ් එක නම් කිසිම අඩුවක් වෙලා නැහැ කියලා ඔබටත් පේනව නේද? අංක 3 SSC Ultimate Aero. මේ SSC Ultimate කියන රථය ඇමරිකාවේ SSC සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක්. ඉතින් මේ මෝටර් රථය 2000 දශකයේ Bugatti Veyron රථයට දැඩි තරගයක් එල්ල කරපු රථයක්. ඉතින් ට්වින් ටර්බෝ V8 එන්ජින් එකකින් සමන්විත වෙන මේ රථය පැයට කිලෝමීටර් 492කට වඩා වැඩි වේගයකට ළඟා වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ලක්සරි වලට වඩා මේකේ පුවර් ස්පීඩ් එක වැඩි හින්දා වැඩි අවධානයක් මේ මෝටර් රථයට අද වෙද්දී යොමු වෙලා තියෙනවා. අංක 2 Hennessy Venom GT. මේ Hennessy Venom GT කියන රථයත් ඇමරිකාවේ නිෂ්පාදනය කරන අතිශය වේගවත් සුපර් කාර් එකක්. ඉතින් Lotus chassis එකක් තියෙන මෙම නිර්මාණය ට්වින් ටර්බෝ V8 එන්ජින් එකකින් සමන්විත වෙනවා. ඉතින් නිලනෝන වාර්තා අනුව මෙය වේගවත් මෝටර් රථයක් වීමට හේතුව තමයි පැයට කිලෝමීටර් 496ක වේගයකට මේ ළඟා වූ බව සඳහන් වෙනවා. ඉතින් මේ Venom GT එක ඔෆිෂියල් වර්ල්ඩ් රේඩ් එක නොවුනත් මේක ඉතාමත් වේගවත් රථයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අංක 1 Koenigsegg Jesko. මෙම Koenigsegg Jesko කියන මෝටර් රථය ස්වීඩනයේ Koenigsegg සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතිනවීන හයිපර් කාර් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේක නිර්මාණය කරලා තියෙන්නේ වේගය, ඇරෝඩයිනමික්ස් සහ ඉන්ජිනියරින් අතින් ඉහළ මට්ටමක. ඉතින් Jesko මෝටර් රථය පැයට කිලෝමීටර් 530ක වේගයෙන් යනවා කියලා තමයි සඳහන්
සඳහන් වෙන්නේ. ඉතින් මෙම මෝටර රථයේ ට්වින් ටර්බෝ V8 එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ 85 කියන හඳුනේ භාවිතා කළොත් අශ්ව බල 1600කට වඩා වැඩි බලයක් ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක ලයිට් ස්පීඩ් එකේ ට්‍රාන්ස්මිෂන් නැතිනොත් මේක ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ලෝකේ වේගවත් මෝටර රථයේ විදිහට හඳුන්වන්නේ මේ Koenigsegg Jesko කියන මෝටර රථයම තමයි. අද අපි කතා කරේ ලෝකේ වේගවත්ම මෝටර රථ 8 ගැන. ඉතින් ඔයාලට හිතෙන විදිහට මෙතනින් හොඳ මෝටර රථය මොකද්ද? කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න.